තෙරුවන් සරණයි. තමන්න YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි දවසේ ජෝතිෂ තත්ත්වයම සහ බලමු. ක්‍රිස්තු වර්ෂ 2021ක් වූ අප්‍රේල් මාස 6 වෙනි අඟහරුවාදා දිනය ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ මැදින් මාස අව නවක නම් තිතියලත් කුජ දිනය ශ්‍රී සුදු සකරාජ වර්ෂයෙන් 1942ක් වූ මීන රවි භාග 22ක් වූ කුජ දිනය. අපි අද දිනේ ජෝතිෂ තත්ත්වයම සා බලමු. උත්තරසල නැකත පවතිනවා 2:8 දක්වා ඉන්පසු සුවන් නැකත. තිතිය මැදින් අව නවක තිතිය 2:22 දක්වා පවතිනවා. ඉන්පසු දසවක තිතිය. සිද්ධ යෝගයේ 15:33 දක්වා පවතින අතර ඉන්පසු සාධ්‍ය යෝගය උදා වෙනවා. ගර්ජ කර්ණයේ 2:22 දක්වාත් වනිජ කර්ණයේ 14:15 දක්වාත් පවතින අතර ඉන්පසු විෂ්ටි කර්ණය උදා වෙනවා. අද දිනේ උදාව 6:07ට සිද්ධ වෙනවා. රාහු කාලය 15:16 සිට 16:48 දක්වා පවතිනවා. සුබ දිසාව නැගෙනහිර දිසාව, මර්සිටින දිසාව බස්නාහිර දිසාව. අද දිනේ චූල නක්ෂත්‍ර ක්‍රමය අනුව 7:45ට නැගෙනහිර බලා සුබ කටයුතු ආරම්භ කිරීමට යෝග්‍යයි. ඒ වගේම ලොතරැයි ජයග්‍රහණ ලග්න වශයෙන් මකර මිථුන ලග්න දෙක නම් කරන්න පුළුවන්. 9:07ත් 10:07ත් අතර ලොතරැයි මිලදී ගැනීම වාසනාවන්ත වීමට හේතු වෙනවා. ඒ වගේම ග්‍රහ දෘෂ්ටි චන්ද්‍ර සනි සප්තම දෘෂ්ටියකුත් ශුක්‍ර කුජ ෂට්කෝණ දෘෂ්ටියකුත් පවතිනවා. විස කලාව මාපට ඇඟිල්ලේ පවතින අතර අමෘත කලාව ලැම සහ පෙකණී යන ස්ථානයන්හි පවතිනවා. අද දිනේ ග්‍රහ රාශිචාරය පිළිබඳ විමසීමේදී රවි ග්‍රහයා මීන රාශියේ, චන්ද්‍රයා මකර රාශියේ, කුජ ග්‍රහයා වෘෂභ රාශියේ, බුධ ග්‍රහයා මීන රාශියේ, ගුරු ග්‍රහයා කුම්භ රාශියේ, සිකුරු ග්‍රහයා මීන රාශියේ, ශනි ග්‍රහයා මකර රාශියේ, රාහු ග්‍රහයා වෘෂභ සහ කේතු ග්‍රහයා වෘශ්චික යන රාශිවල ගමන් කරනවා. 2021ක් වූ අප්‍රේල් මාස 6 වෙනි අඟහරුවාදා දින ජෝතිෂ තත්ත්වය මේ ආකාරයි. ඔබ සැමට තෙරුවන් සරණයි. තමන්නා YouTube නාලිකාව ශ්‍රී සුමන සමන් දේවාලයේ විහාරගම කොට්ටු කච්චිය.